ගොඩක් දෙනෙක් කියන්නේ හැම කෙනෙක්ම දුකින් ඉන්නේ වේදනාවෙන් ඉන්නේ අර කෙනා කරපෝ කියපු දේවල් ඔක්කොම ටික අතීතයේ හැම දෙයක්ම ඔළුවේ තියාගෙන. හැබැයි අපිට පුළුවන් නම් ඔය එක එක්කෙනා කරපු දේවල් ඔළුවෙන් අතහරින්න කරන්න බැරි දේ ඒක තමයි. හැබැයි අතහරින්න පුළුවන් නම් අතහරිනවා කියලා කියන්නේ ඉට්ස් ඕකේ කියන තැනදී හැම කෙනෙක්ටම සමාව දෙන්න පුළුවන් නම් ඒ සමාව දීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ සමාව දුන්නාම බාහිර ලෝකේ වෙනසක් ඇති වෙයි. එහෙම නැත්නම් ඒ කෙනා හොඳ වෙයි හොඳ වෙලා මාත් එක්ක ඉඳී කියලා. එහෙම සමාව දෙනවට වඩා මම මගේ මානසික නිදහස වෙනුවෙන් තමයි ඒ කෙනාට සමාව දෙන්නේ කියන තැනට අපිට එන්න පුළුවන් නම් ඇත්තටම මේ අපි හිතනවට වඩා අපිට ලොකු මානසික සුවයක් දැනෙනවා. අමාරු ඒ වැඩේ තමයි සාමාන්‍ය මනුස්ස ස්වභාවයත් එක්ක මිනිසුන්ට අමාරුයි. තමන්ට වැරදි කරපු හරි ඒ හැමෝටම සමාව දෙන එක. ඉතින් ලේසි නෑනේ. හැබැයි අමාරුවෙන් හරි ඒ අයට සමාව දුන්නොත් අපි හිතුවනම් ඒ සමාව දෙන එක දෙන්නේ මගේ මානසික නිදහස වෙනුවෙන් කියලා හිතලා එහෙම අපිට පුළුවන් නම් අනිත් අයට සමාව දෙන්න. සමාව දීම තුළ මාර නිදහසක් හම්බ වෙනවා. මානසික නිදහසක්. ඒ මානසික නිදහසින් අපි බැලුවොත් අපිට අපි හිතන අරමුණු වලට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ ඒ නිදහසත් එක්ක. දැන් මෙහෙමනේ අපි දැන් කැල්කියුලේටර් එකකින් ගණක් හදනවා කියලා හිතමුකෝ. ඒ හදනකොට බලන්නකො අපි කැල්කියුලේටර් එක කොච්චර සීරෝ කරනවද කියලා. සීරෝ බටන් එක ඔබලා හරිද කියලා හරියට මේක තහවුරු කරගෙන තමයි අපි ඒකේ ගාන හදන්නේ. හැබැයි එහෙම හදන අපි ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙනකොට කවදාවත් අපේ මනස සීරෝ කරගන්නේ නැහනේ. අපි මේ තියෙන වටපිටාවත් එක්ක තියෙන ප්‍රශ්නත් එක්කම තමයි හැම දෙයකටම මුහුණ දෙන්නේ. එහෙම කරාට පස්සේ වෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපිට තිබුණටත් වඩා බරපතල ප්‍රශ්න නිර්මාණය වෙන එක. හැම කෙනෙක්ම දන්නවනේ. ඔක නිසා තමයි කියන්නේ ප්‍රශ්නයක් එන වෙලාවට අපි පුළුවන් තරම් නිවෙන්න ඕනේ. නිවිලා අපි පුළුවන් තරම් සයිලන්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් බුදුදහමේ අපි නිතරම අත්හැරීමක් ගැන කතා කරනවානේ. ඇත්තටම අත්හරින්න ඕනේ මේ මොහොත. මේ මොහොතේ සිද්ධ වුණ දේවල් ටික අපි අතහැරියොත් ඊළඟ මොහොත ඇත්තටම මේ ගොඩක් සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ගොඩක් වෙලාවට අපිට අතහැර ගන්න බෑනේ. මේ මොහොතේ සිද්ධ වෙන දේවල් ටික ඔක්කොම ඊළඟ මොහොතට අපි අරගෙන යනවා. එහෙම අරගෙන ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ මොහොතත් ප්‍රශ්නයක් වෙන මොහොතක් නම් ඒ මොහොතත් අවුල් වෙනවා. ඒ මොහොත අවුල් වෙන්නේ ඇත්තට මේ මොහොතේ තියෙන වැරද්දක් හින්දා නෙමෙයි. අපි මේ මොහොතට සූදානම් වෙන්න තරම්, මේ මොහොතට මුහුණ දෙන්න තරම් අපි තුල තියෙන අර මේ ශාන්ත ගතිය පිරිසුදු බව අපි ඇතුලේ නිර්මාණය කරගෙන ඉඳලා නැහැ. එතකොට වෙන්නේ මොකක්ද? මොකක් හරි පොඩි ප්‍රශ්නයක් හරි මොකක් හරි ආපු ගමන්ම ඒ කලින් තිබුණු පීඩනයයි ඒ ප්‍රශ්න ටිකයි දැන් තියෙන පීඩනයයි ඒ ප්‍රශ්න ටිකයි ඔක්කොමත් එක්ක එතන අවුල් ජාලයක් නිර්මාණය වෙනවා. මේ ලෝකේ ගොඩක් මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න ටික හරියට විසඳ ගන්න බැරි වෙන්න ප්‍රධානම හේතුව ඕක තමයි. කාත් එක්ක හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණත් ගැටලුවක් වුණත් බලන්නකෝ බැඳීමක් තියෙනකොට දෙන්නෙක් අතර ප්‍රශ්නයක් වුණත් කලිමුත් ඔහොමයි එදත් එහෙමයි කරේ එහෙමයි කියලා අතීතයත් එක්ක ගලප අතීතයේ මෙහෙම වුණා මේ විදිහට කරා කියන එකම නිතර හිතලා අනාගතයේත් කරයි කියන දේ හිතුවම තමයි වර්තමානයේ අපිට ලොකු අවුල් ජාලයක් එකතු වෙන්නේ. එහෙම නැතුව අපිට පුළුවන් නම් අර අතීතයේ කරපු දේට සමාව දෙන්න. අතීතයේ කරපු දේ අතහරින්න පුළුවන් නම් අමාරුයි. හැබැයි පුළුවන් නම් අපිට මේ ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම් හම්බ වෙනවා. එතනදී හිතන්න ඕන ඕක අමාරුයිනේ කරන්න. හිතන්න ඕනි දැන් ඉස්සරත් මම මෙහෙම තිබුණා මෙහෙම වුණා මෙහෙම ප්‍රශ්න කිය ඒව ගැන හිත ඒවත් එක්ක ගැටි හිටියා. ගැටි හිටිය කියලා කවදාවත් වර්තමානයේ හොඳ වුණේ නෑනේ. වර්තමානයේ ප්‍රශ්න ටික හරියට විසඳුනේ නෑනේ. කියන්නේ හැම ප්‍රශ්නයක් මෙහෙමනේ. එතකොට එහෙනම් ඒ සිස්ටම් එකේ අපි කරපු සිස්ටම් එකේ වරදක් තියෙන්නේ. ඒ නිසා දැන් ඉඳන් අමාරුවෙන් හරි හැම කෙනෙක්ම කරන දේවල් අත්හැරියා නම් අපිට හිතෙනවා මේක තව කෙනෙක්ට කරන්න හොඳ නෑ. තව කෙනෙක්ට කරන්න නිසා හදන්නේ ඔය ඔක්කොම දේවල් ටික කතන්දර. අපිට එහෙම කාවවත් හදන්නවත් ලෝකෙ හදන්නවත් බෑ. ඒ දේවල් වලින් ඉන්නේ අපේ මනසේ තියෙන ඔය සනසීම තව නැති වෙන එක විතරයි. හිතන්න ඕන අපි ඔය විදිහට සංසාරේ මිනිස්සු කී දෙනෙක්ව හදලා ඇතිද? හදන්නේ අපි අතීතයේ අපි අනන්තවත් මිනිස්සුන් ඔය විදිහට හදන්නේ නැති. තවත් ඉතින් එහෙම අද යනවද කියන කාරණාව තමයි කල්පනා කරන්න ඕන. එහෙම හිතලා අපි පුළුවන් තරම් උත්සාහ කරොත් ඒක ඕනිම කෙනෙක් අතීතයේ මොහොතේ කරපු දේවල් ටික අතහැර දාලා ඒකනත් එක්ක වර්තමානයේ තුල ඉඳගෙන ගනුදෙනු කරන්න කල්පනා කරොත් මේ අපිට මේ අපි මුහුණ දෙන ගොඩාක් ප්‍රශ්න අපිට එතකොට විසඳ ගන්න පුළුවන්. ඇත්තටම බලුවොත් අපිට මහ ලොකු තරම් කියන්නේ එක එක්කෙනාගේ ප්‍රශ්න විවිධයි. නමුත් බලන්න
මේ මිනිස්සු පාරේ ඉන්නේ ජීවත් වෙන්නේ පාරේ පොඩි ළමයිද ලොකුලා අයද එහෙම ප්‍රශ්නයක් නැහැ හැමෝම පාරේ ජීවත් වෙන්නේ කන්නේ බොන්නේ පාරේ ඉතින් බලද්දි ඒගොල්ලන්ට තියෙන අපිට වැඩිය ගොඩක් ප්‍රශ්න දැන් අපිට ඒ කියන්නේ විවිධයි ප්‍රශ්න විවිධයි නමුත් ගොඩක් වෙලාවට අපිට පුළුවන් නම් ඔය කියන විදිහට මේ මොහොතේ සිද්ධ වෙන ප්‍රශ්න ටික මේ මොහොතේ අතහැරලා දාන්න ඊළඟ මොහොත අපිට ගොඩක් හොඳට ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ දේවල් අපි කරන්න ඕන වෙන කවුරුවත් සනසන්නවත් වෙන කාගෙන්වත් හොඳ ලබා ගන්නවත් සංසාරේ හොඳ වෙන්නවත් දිව්‍ය ලෝක ගැන හිතාගෙනවත් එහෙම නෙමෙයි. අපි නිතර හිතන්න ඕනි මේ දේවල් කරන්නේ මම මගේ සැනසීමට කියලා. මගේ සැනසීමට කියලා අපි කරනකොට තමයි ඔය අපි ප්‍රාර්ථනා කරත් නොකරත් අනිත් හැම දෙයක්ම මිනිස්සු වටේට පාරේ ඉන්නේ ජීවත් වෙන්නේ පාරේ පොඩි ළමයිද ලොකුලා අයද එහෙම ප්‍රශ්නයක් නැහැ හැමෝම පාරේ ජීවත් වෙන්නේ කන්නේ බොන්නේ පාරේ ඉතින් බලද්දි ඒගොල්ලන්ට තියෙන අපිට වැඩිය ගොඩක් ප්‍රශ්න දැන් අපිට ඒ කියන්නේ විවිධයි ප්‍රශ්න විවිධයි නමුත් ගොඩක් වෙලාවට අපිට පුළුවන් නම් ඔය කියන විදිහට මේ මොහොතේ සිද්ධ වෙන ප්‍රශ්න ටික මේ මොහොතේ අතහැරලා දාන්න ඊළඟ මොහොත අපිට ගොඩක් හොඳට ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ දේවල් අපි කරන්න ඕන වෙන කවුරුවත් සනසන්නවත් වෙන කාගෙන්වත් හොඳ ලබා ගන්නවත් සංසාරේ හොඳ වෙන්නවත් දිව්‍ය ලෝක ගැන හිතාගෙනවත් එහෙම නෙමෙයි. අපි නිතර හිතන්න ඕනි මේ දේවල් කරන්නේ මම මගේ සැනසීමට කියලා. මගේ සැනසීමට කියලා අපි කරනකොට තමයි ඔය අපි ප්‍රාර්ථනා කරත් නොකරත් ඔය අනිත් හැම දෙයක්ම අපි වටේට එකතු වෙන්න පටන් ගන්නෙ. ඒ නිසා ඇත්තටම උත්සාහ කරන්න මේ කියන කාරණාව මීටත් වඩා හොඳට හිතන්න උත්සාහ කරන්නේ වගේම හොඳම දේ තමයි අපිත් එක්ක කවුරු මොන ප්‍රශ්න ඇති වුණත් කවුරු අපිත් එක්ක කොහොම හිටියත් ඇත්තටම කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි ඒ හැම එකක්ම අතහරින්න. ඒ කියන්නේ මගේ මනස තුළ අනිත් අයගේ කුණු ටික ගොඩගා ගන්න ඇයි මම ඉඩක් වෙන් කරන්නේ කියන කාරණාව නිතරම හිතන්න. මොකද ගොඩාක් වෙලාවට මිනිස්සු අපිට වැරද්දක් කියන්නේ අපේ වැරද්දම හින්දා නෙමෙයි. මිනිස්සු කරන්නේ ඒ අයගේ පීඩනය පිට කරගන්නවා ඒගොල්ලෝ. ඒ අය පිට කරගන්න පීඩනය ඇයි අපි අපේ ඔළුවේ ගොඩනගා ගන්න කියන එක නිතර කල්පනා කරන්න ඕන. අපි දන්නවනේ වැරදි අවස්ථා ඇති ඒක වෙනයි. නමුත් එහෙම නැතුව ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ. අපි වැරදිවත් අපේ වැරදිවත් නෙමෙයි. අනිත් මිනිස්සු ඒ අයගේ තියෙන පීඩන අපේ පිටින් පිට කර ගැනීමක් තමයි කරන්නේ. එතකොට අනිත් මිනිස්සු පීඩන කොච්චර පිට කරත් ඇයි මම මේ පීඩන මගේ ඔළුව තුළ හිර කරගන්නේ? ඇයි මම මේ වගේ මට අනවශ්‍ය පීඩනයක් ගන්න කියන එක නිතර කල්පනා කරොත් එහෙම කල්පනා කරලා තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ඔය කියන විදිහට අපේ මනසේ තියෙන අපි හොයන සැනසීම එකතු කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම ඇත්තටම මනසේ සැනසීමක් ඕනි නම් කරන්න තියෙන හොඳම දේ තමයි අතහරින්න. මේ මොහොත අතහරින්න, මේ මොහොතේ කරපු දේවල් අතහරින්න. එතකොට අතීතයත් අතහැරෙනවා. අපිම ඕක තමයි අනිත් අයට සමාව දෙනවා කියලා කියන්නේ. සමාව දීම කියලා කියන්නේ අපි විසින් අපේ සැනසීම ගොඩනගා ගැනීම. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කේ ගැන.